මටත් පුංචි ආසාවක් ආවා YouTube එකට කතා කරන්න ඕනේ කියලා. හැබැයි YouTube එකෙන් කතා කරනවා විතරයි මම හිතුවා YouTube එකට ගිහිල්ලා මොනා හරි කරන්න ඕනේ. මොනා හරි මතක ටිකක් ඉතිරි කරලා යන්න ඕනේ. මොකද අපි හැමදාම ජීවත් වෙන්න ආව මිනිස්සුયો නෙමෙයිනේ. මං ඔයාලා එක්ක මේ විදිහට කතා කරනවා සමහර විට හෙට දවස මගේ ජීවිතයේ අවසානය වෙන්න පුළුවන්. මොකද ජීවිතය කියන්නේ ස්ථිර දෙයක් නොවේ. ඉතින් මම ඉස්සරලාම කතා කරන්න හිතුවා මගේ ජීවිතේ මට වටිනම වස්තුවක් ගැන. ඔයාලට හිතන්න පුළුවන්ද මං කතා කරන්න යන්නේ කා ගැනද කියලා? හරි. මෙහෙම කිව්වොත් හැබැයි සමහර විට ඕනම කෙනෙක්ට හොයාගන්න පුළුවන් වෙයි. හරි. මෙයා ගැන තමයි මේ අද කියන්න යන්නේ කියලා. මම මෙහෙම කියන්නම්කෝ. දියණියෙක්ට මිල කරන්න බැරි වටිනම එකම සම්පතක් ඉන්නවා. ඒ තමයි ආදර තාත්තා. ගොඩාක් පිරිමි අය අපිට හමු වේවි. හැබැයි තාත්තා වගේ තාත්තගේ ආදරය, සෙනෙහස, රැකවරණය, වචන කවදාවත් කිසිම පිරිමියෙක්ට දෙන්න බැරි වේවි. ඉතින් මං හිතුවා මගේ තාත්තා ගැන කතා කරන්න. මගේ තාත්තා ගොඩාක් වටින මිනිස්සෙක් මට. ගමට ඒ වගේම සමාජයට මගේ තාත්තා හොඳ පුද්ගලයෙක්. ඉතින් ඒ හොඳකමත් එක්ක මාත් ටිකෙන් ටික ඉස්සරහට යනවා. අදටත් මගේ තාත්තා මට හරියට මගේ හෙවණැල්ල වගේ. තාත්තගේ හොඳකම කොහොමද කීවොත් මගේ තාත්තා කවදාවත් මට නියපොත්තකින් සීරීමක්වත් වෙන්නේ නැතිව තමයි හදලා තියෙන්නේ. ඒ තරම් හරියට මලක් වගේ අපි සමාජයේ තැලිලා පොඩි වෙලා හැදිච්ච අය නෙමෙයි. ඉතින් තාත්තා ඒ තරම් ආදරයක් අපිට දුන්නා. ඒ ආදරයත් එක්ක අපිත් හොඳ විදිහට හැදෙනවා. සමාජයේ හොඳ තැන්වල මං අද ගැවසෙනවා. හොඳ ආශ්‍රයක් මට තියෙනවා. ඒ මගේ තාත්තා නිසා. මගේ තාත්තා හරි දුප්පත්. ඒ වුණාට මගේ තාත්තා හදවතින් හරිම පෝසත්. මං එහෙම කියන්නේ මගේ තාත්තගේ රැකියාව තමයි ගොවිතැන. හැබැයි කියමනක් තියෙනවා මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයි කියලා. මගේ තාත්තා මගේ ලෝකෙට නම් රජ්ජුරුවම තමයි. මොකද මං ඒ තරම් කැපවීමක් කරන, ඒ තරම් සෙනෙහසක් ආදරයක් දෙන පිරිමියෙක් මේ ලෝකෙ කිසිම තැනක දැක්කේ නැහැ. තාත්තට මම වැරදි කරලා නැහැ. ඒ ගැන මං ගොඩක් සතුටු වෙනවා. හැබැයි හිත රිදීම් වෙලා ඇති. ඒවට මං තාත්තගෙන් සමාව ඉල්ලනවා. හැබැයි ඒ දේවල් තේරෙන වයසකදී භාවිතා කරපු වචන නෙමෙයි. හැබැයි දැන් තේරෙනවා ඇයි අපිට තාත්තා කෑ ගහන්නේ? ඇයි අපිට මේ දේවල් කිව්වේ කියන එක අපි ඉස්සරහට යන්න අපිට තේරෙනවා. මං හිතනවා මම විතරක් නෙමෙයි. සෑම දියණියක්ටම ඒ කියන්නේ පිළිවෙලකට හොඳ සමාජයක හැදෙන දියණියක්ට මම මේ කියන කතාව තේරුම් ගන්න හරිම ලේසි. තාත්තා කියන චරිතය අපිට ලොකු හයියක්. හැම වෙලාවකදීම අපේ ආරක්ෂකයා වෙන්නේ ආදරණීය තාත්තා. ඉතින් මගේ තාත්තත් එහෙම තමයි. මගේ තාත්තා අදටත් මං උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. අදටත් මගේ තාත්තා මට ගොඩාක් උදව් කරනවා. හැම දෙයකටම උදව් කරනවා. එයාට හිතේ හයිය, ගතේ හයිය තියෙනවා. ඒ වචන වලින් මම තව ඉස්සරහට යනවා. මගේ තාත්තා වැස්ස, පින්න, අවුව ඒ කිසිවක් හිතුවේ නැහැ. එයාට ඕන උනේ දහඩිය වගුරමින් මහ පොළොව එක්ක ඔට්ටු වෙලා මගේ ජීවිතය හරි ලස්සනට වර්ණවත් කරන්න. හැබැයි එයා එච්චර ඔට්ටු වෙලා හදලා දීපු මගේ ලෝකය මං හරි ලස්සනට වර්ණවත් කරගෙන තියෙනවා. තව චුට්ට දුරක් මට යන්න තියෙනවා. ඒ දුරත් යන්න මගේ තාත්තා මට හයියක් වෙනවා. අදටත් ඉස්සරහටත්. ඉතින් මට මගේ ජීවිතේ හම්බ වෙච්චි හොඳම පිරිමියා තමයි මගේ තාත්තා.
ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ උපදින හැම භවයකම මගේ තාත්තා වෙලාම ඉපදෙන්න කියලා. තාත්තට මම ගොඩක් ආදරෙයි. හිතලා බලන්න දියණියක් නම් ඔයාගේ තාත්තා ඔයාට කොහොමද කියලා. මේ මගේ තාත්තා. මගේ තාත්තට බුදු සරණයි.